විශ්මිත සිව්හෙළය සිව්හෙළය ගොතම බුදු පියාණන්ගේ ඔක්කාක රාජවංශයේ මේ හෙළබීමේ බවට පැහැදිලි සාක්ෂි අපට ලබා දෙනු ලබන පනාකඩුව තඹසන්නස පිළිබඳවයි අද විශ්මිත සිව්හෙළය. විශ්මිත සිව්හෙළය මාතර මොරවක්කෝරලේ පනාකඩුව ගමේ වෙලායක් වූ බෝගහදෙනිය වෙල්යාය මුළු හෙළ බිමටම වැදගත් වන වෙලායක් ඇයි. ඒ දවස පනාකඩුව ගමේ කිසිවෙකු නොසිතන්නට ඇත. 1948 දී මේ වෙල්යායේ වැඩ කළ ගොවි මහතික වූ සූරවීරගේ කරෝලිස් අප්පුහාමි නම් වූ ගොවි මහතා වැඩ කරමින් සිටිනා විට ඔහුගේ උදැල්ලේ ගැටුණු තඹ පත්තිරු කිහිපයකි. මේ පත්තිරු පිළිබඳව ඔහුට දැනුමක් තිබුණේ නැත. එනමුත් එම පත්තිරු කිහිපය නිවසට රැගෙන ගිය ඔහු මුලින් සිතන්නේ එය රත්තරන් බවටය. නමුත් පසුව ඒ පරීක්ෂා කිරීමේදී ඒ රත්රන් නොව තඹ තහඩු බවට වටහාගත් ඔහු එම පත්තිරු වී මල්ලකට දමා නිවසේ පැත්තකට කර තිබූ ඒ නැවත මතුවන්නේ නිවසියන් නිරන්තරයෙන් රෝගී වීම හේතුවෙනි. එසේ නිවසියන් අසනීප වන්නේ තඹ පත්තිරු නිසායයි සිතූ කරෝලිස් අප්පුහාමි මෙම පත්තිරු කිහිපය බෙන්ගමුවේ සරණපාල හිමියන් වෙත ලබා දෙන අතර අනතුරුව උන්වහන්සේ එය කඹුරුපිටියේ වනරත්න හිමිට ලබා දෙනවා. උන්වහන්සේ දැනුමින් උගත් පඬිරුවණක් වන අතර එය කියවා බලා එහි වටිනාකම අවබෝධ කරගත් අතර ඉන් අනතුරුව එය පුරාවිද්‍යා නිලධාරියෙකු වූ සරත් වත්තල මහතාට ලබා දෙනු ලබනවා. එම තඹසන්නස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාරවන්නේ එලෙසින්. ඇත්තටම මේ තඹසන්නස අපිට වැදගත් වන්නේ ඇයි? අපි බලමු එහි අන්තර්ගතය කුමක්ද කියා. දිගින් අඩියයි අඟල් 2.5ක් පමණ වන පළල අඟල් 3ක් වන මේ සන්නසේ පත්තිරු අතර පේලි 7ක් බැගින් තිබෙනවා. මේ ඉතිහාස ගවේෂකයින්ට අතිශයින්ම වැදගත්. තඹසන්නසක් වන්නේ මෙමගින් ජම්බුද්වීපය පිළිබඳවත් ඔක්කාක රජ පෙළපොත්ත පිළිබඳවත් සඳහන් වී තිබීම හේතුවෙන් මෙම තඹසන්නසෙහි පැවසෙන්නේ ජම්බුද්වීපෙහි ඔක්කාක රාජවංශයේ පැවතුණු රජුට අග්‍ර මහේශිකාව වැනි වූ ලංකාදීප පොළවේ පරපුරෙන් පැවත එන්නා වූ විජයබාහු රජ යනුවෙනි. විජයබාහු රජු ඔක්කාක රජ පෙළපතේ රජ කෙනෙකු බවට ඉන් මනාව පැහැදිලි වේ. මේ පනාකඩුව තඹසන්නස පිළිබඳ සියලුම දෑ කතා කිරීමට තරම් වේලාවක් මේ වීඩියෝවෙන් නොමැති වුවත් එහි සාරාංශයක් වශයෙන් අපි කතා කරමු. පළමන විජයබාහු රජතුමා විසින් සාදවා ඇති මෙම තඹසන්නස ඔහුට පක්ෂපාතීව කටයුතු කළ සින්තාරුබිම්ම බුදල්නා නම් බුද්ධරාජ නිලධාරියා වෙත කළගුණ සැලකීමක් ලෙස කරවා ඇත්තේ 12 වන සියවසේදීය. මහාවංශයේ සඳහන් මහා සම්මත මනුරජ පරපුරෙන් පැවතෙන ඔක්කාක රාජවංශයේ රජකු වන පළමුන විජයබාහු රජු පළමු පේලි තුනෙහි වර්ණනා කොට ඇත්තේ මෙසේය. ස්වස්ති සිරි සිරිවත් අපරියත් ලෝ ඉකුත් ගුණ මුලෙන් උතුරත් මුළු දඹදිව්හි අන්තැක්කුල පාමිල කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අගමේසන් වූ ලක්දිව් පොළො යොහෙන පරපුරෙන් හිමි සිරිසංගබෝ විජයබාහු රජපා වහන්සේතුමා සියවික්මෙන් දෙමළ බලමුළු අන්දුරු දුරලා මුළු ලක්දිව් එක්සේසත් කර රජ වලන් ද්‍රමින්ස මෙහි පැහැදිලිව දැක්කෙන්නේ ඕකාක රාජ පරපුරෙන් පැවත සිරිසංගබෝ විජයබාහු නම් පළමුවන විජයබාහු රජු පිළිබඳවයි. ඒ වගේම මෙම හෙළබීමේ සඳහන් දඹදිව පිළිබඳවද මෙහි සඳහන් වේ. තවත් ඉදිරියට 4 වන තඹපතේ දෙවන පේලියෙහි ඔක්කාක රජ පරපුර මෙම ලංකාදීපයේම බව මැනවින්ම සඳහන් වේ. ඒ මෙසේය. ප්‍රාසාදයට ලක්දිව් තෙලෙහි ඔකාවස් රජ පරපුරෙන් බට
කැතකුලෙහි රජපරපුරු මෙයින් අපට ගම්‍ය වන්නේ ඔක්කාක රාජ පරපුරමේ හෙළබීමේම බවයි. මහා වංශයේ සඳහන් වන මහා සම්පත මනු රජපරපුරෙන් පැවතෙන ඔක්කාක රාජ වංශය යනු සුද්ධෝදන රජු සහ සිදුහත් කුමරු අයත් වන රජපරපුරයි. සිදුහත් කුමරු සහ සුද්ධෝදන රජු ඉන්දියානුවන් නම් කුමන හේතුවක් සඳහා ලංකා ඉතිහාසය පිළිබඳ සඳහන් මහා වංශයේ මහා සම්මත මනු පරපුරක් පිළිබඳ හෝ ඔක්කාක රජපරපුරක් පිළිබඳ සඳහන් වනවාදැයි ඔබම සිතා බලන්න. ඉන්දියාවෙන් පැමිණි චෝලයින් පරාජය කොට රට එක්සේසත් කළ රජෙකු වර්ණනා කිරීමට ඉන්දියානු රාජ වංශයක් පිළිබඳ සඳහන් කරාදැයි ඔබම සිතා බලන්න. බුදු පියාණන් ඉන්දියාවේ බවට දිගින් දිගටම පවසන අය පනාකඩුව තඹසන්නස පිළිබඳ පවා විකෘති අදහස් ඉදිරිපත් කර අයුරු දක්නට ලැබේ. මෙම පනාකඩුව තඹසන්නස පිළිබඳ සැබෑ විස්තර ඔබට Google හි පරීක්ෂා කිරීම මගින්ද ලබාගත හැක. ලෝක උරුමයක් බඳ වූ මෙම පනාකඩුව තඹසන්නස බුදුන් ඉන්දියාවේ යයි ප්‍රකාශ කරන කුමන්ත්‍රණකරුවන්ගේ සැබෑ නිරුවත හෙළිවන ප්‍රබලම සාක්ෂියකි. බුදුන් ඉන්දියාවට පවරමින් අප උපන් මව්බිමට ද්‍රෝහි වන්නා හඳුනා ගැනීමට මේ කදිම සාක්ෂියක් වේ. මෙම සන්නස මගින් දඹදිව හා ජම්බුද්වීපය පිහිටියේ මේ හෙළබීම තුල බව මනාව තහවුරු වන අතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති මා සම්මත රජපරපුරෙන් පැවතෙන ඔක්කාක රාජ වංශයේ ඉතිහාසයේ දිව යන්නේ මේ හෙළබීමේ බවට නැවත නැවතත් මින් තහවුරු වේ.